හයි කොහොමද? ඉතින් අපි යදාව කොග්ගල පැත්තේ. කොග්ගල පැත්තේ ආවේ මාටින් වික්‍රමසිංහගේ ගෙදර හවුස් ටුවර් එකක් බලන්න යන්නේ. ඉතින් හවුස් ටුවර් එක බලමු කොහොමද කියලා කට්ටිය ඇතුළට ගියා. මම පොඩ්ඩක් පාක්කු වුණා. ඉතින් අද ගෙදර කට්ටියත් එක්ක තමයි ආවේ. කාලෙකින් පොඩි නිවාඩුවක් සෙට් වුණා. මේ ටිකේම ඔයාලට මම හිතන්නේ ලොග්ස් කීපයක්ම ආවේ නැහැ. පොඩ්ඩක් බිසි වෙලා හිටියේ වැඩ කීපයක් එක්ක. අපි බලමු ඉස්සරහට vlogs ආයි දානවා. සුපුරුදු වෙලාවටම. ඉතින් අපි බලමු මාටින් වික්‍රමසිංහ මහතාගේ හවුස් ටුවර් එක. දැන් මම ගෙදර පෙන්නන්නම්. මේක තමයි ගෙදර. ගෙදර පොඩි නේ. මේකේ තමයි ඉඳලා තියෙන්නේ. ලියුමක් ලැබුණා. කලින් එවූ අලුත් අවුරුදු සුබ පැතුම් පත ලැබුණා. තාරාවෝ තඹපු මාළු වගේ කාලා නරක් වූ තඹපු මාළු වගේ කාලා මගේ බඩ නරක් වුණා. මේ වයිෆ්ට ඒලා මල් කඩන කාලේ. හෝ මේ මල් කඩන කාලේ. කොග්ගල සිට බිරිඳකට නෑ බිරිඳ කියන්නේ මල් කඩන කාලේ. වයිෆ් එකත් මල් කඩනවනේ. වයිෆ් එක්ක මල් කඩන කාලේ මේ පුතාලා හම්බුනාට පස්සේ දුවකට ලියු ලිපියා. පුතාලා දුව ඉදර ගියා කියන්නේ ගියක් ඉඳලා තියෙනවා. මොකක්ද අපි මේක කියන්නේ රෙකෝඩ් වෙනවනේ. මොකක්ද මේක කියන්නේ? මොකක්ද මේක කියන්නේ? Hello, welcome to my YouTube channel. ඔන්නෝ පේනව නේද යාළුවනේ? ගෑනු ළමයි YouTube කරන හැටි. Welcome to my channel. අපි සිරපු ගත්තා. අපි අද ආවේ ගාල්ලේ. ගාල්ලේ ඇවිල්ලා අපි දැන් මේ හබරාදුව බීච් එකෙන් බැස්සා. මම ඔයාලට පෙන්නන්නම් හබරාදුව බීච් එක. මේක තමයි හබරාදුව.
දූපතට. ඉතින් දූපතේ පැත්තේ රවුමක් දාමු. ඉතියට යන්න තියෙන්නේ. හරිම අමාරුයි. මොන කලයක් පොඩ්ඩක් ඉන්න. මෙන්න මෙයා යනවා ඉස්සරහින්ම. නගාලා කැලේ ආවා කියලා මෙන්න මේ වගේ වැඩ කරන්න එපා. මෙන්න මේ වගේ වැඩ කරන්න එපා. බිව්වා නම් ඒව අරන් යන්න. මේ මොකද්ද? ඒක පොතේ තිබ්බේ නෑ. සෙක්කුවක් මොකටද ගන්නේ මෙතෙන්ට? අයියා අර කිව්වේ සෙක්කුව ඉන්නකෝ විතරයි තියෙන්නේ කියලා. මේකේ තමයි කට්ටිය ඒ කාලේ මිරිස් ටික අඹරලා නෑ ඒ කාලේ පොඩි ළමයි දෙන්නෙක් නේ. පොල් උපාලි ජින්නයි කියන්නේ. ඉතින් ඒ දෙන්න මේකේ තමයි උයාගෙන තියෙන්නේ. කණ්ඩ බොන්න එපා. කණ්ඩ බොන්න මේ ඒ කාලේ ඒ දෙන්න සෙල්ලම් කරපු කෝට්ටක් මේ තියෙන්නේ. ඔව්. අර ඉන්න. අනේ උයා සොක්ත ගන්න එක මේ අතර මුන්නත්. අර පාරෙන් එන්නෙත් මෙතෙන්ට තමයි. ආයෙත් බෝට්ටුවට ආවා යාළුවනේ. හරිම මහන්සි. ඝන කැලෑ දුර්ග මහන්සි පසු කරමින් කඳු හෙල් නැගෙමින් තමයි අපි මේ ගමන ආවේ. ආයි බෝට්ටුව ගාවට ආවා. දැන් අපි ආයි යනවා අතෙන්ට. අපි ආවොත්. මේ තියෙන අපේ බෝට්ටුව. හරි. හයි ටෝක තමයි ඉතින් කොග්ගල පැත්තේ විස්තරේ. අපි ඊළඟ vlog එකෙන් හම්බෙමු. bye.